හයි කොහොමද? අද අපි බලමු ස්පොන්ජ්. එහෙම නැත්නම් මපින් හදන විදිහ. මේකට මම බටර්, බිත්තර, එතකොට සීනි, පාන් පිටි මේ හැමදේම ග්‍රෑම් 150 ගානේ තමයි මම කිරලා අරන් තියෙන්නේ. මම පාන් පිටි එකටම බේකින් පවුඩර් ග්‍රෑම් 3ක් විතර, ඊට පස්සේ බේකින් සෝඩා ග්‍රෑම් 1ක් විතර වගේ අරන් තියෙනවා. මම මෙතන මේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මම මේ දෙක තමයි යූස් කරන්නේ. මේකට තව ඔයාලා කැමති එකක් යූස් කරන්න පුළුවන්. මේ මම හදන විදිහ ගැන තමයි මම කියන්නේ. ඊට පස්සේ මම මුලින්ම බටර් ටික හොඳින්ම ලා කහ පාටක් වගේ වෙනකම් හොඳින් බීට් කරගන්නවා. ඉතින් එහෙම බීට් කරගත්තට පස්සේ මම ඒකට සීනි ඇඩ් කරනවා. සීනි ටිකෙන් ටික තමයි මම ඇඩ් කරන්නේ. ගොඩක්ම අපි මේක බීට් කරන අතරතුරේදී ස්පැචුල එකකින් මේක කලවම් කර කර, ඒ කියන්නේ හැමතැනම විසිරලා තියෙන එක ආපහු ලං කරගෙන ආපහු අපි බීට් කරගන්න ඕන හොඳින්. ඒතර අපි සීනි හොඳින් බීට් කරද්දි සීනි ටික හොඳටම කුඩු වෙනකන් අපි බීට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ස්පොන්ජ් එකක්, කේක් එකක් හදවට පස්සේ ඒකේ උඩ වතුර වගේ සාමාන්‍යයෙන් තියෙන මේ සීනි එක හරියට බීට් උනේ නැති වුනහම. ඊට පස්සේ මම සීනි ටික හොඳින් බීට් කරනාට පස්සේ මම ඒකට බිත්තර එකින් එක එකතු කරනවා. බිත්තර ගොඩක් සමහර වෙලාවට මම ගොඩක් වෙලාවට බිත්තර ඔක්කොම දාලා බීට් කරන අවස්ථාවක් තියෙනවා. ඒ වුණාට මම රෙකමන්ඩ් කරන්නේ එක බිත්තරේ දාලා ඉවර වෙලා ඒක හොඳින් බීට් කරන එක. සමන එක බිත්තරයක් දාලා ඊට පස්සේ අපිට පුළුවන් ආපහු ස්පැචුල එකකින් හැමදාම විසිරලා තියෙන අපේ බැටර් එක ආපහු එකතු කරලා ආයෙත් බිත්තරයක් දාලා ඉවර වෙලා හොඳින් මේක මික්ස් කරගන්න. ඊට පස්සේ මම හොඳට මේ බිත්තර ටිකයි අපේ බටර් එකයි හොඳට බීට් කරගත්තට පස්සේ මම ඒකට දානවා වැනිලා. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය වැනිලා යූස් කරන්නේ අපේ බටර් එක හදලා ඉවර වුණාම. ඒ වුණාට මම සාමාන්‍යයෙන් මේ බිත්තර එක හොඳට බීට් වුණාට පස්සේ ඒකට සාමාන්‍යයෙන් දානවා ගොඩක් වෙලාවට මේ වැනිල එක. ඊට පස්සේ වැනිල එක දාලා ඉවර වෙලා මම ආපහු හොඳින් මේක බීට් කරනවා. ඊට පස්සේ මම වැනිල එකක් දාලා ඉවර වුණාට පස්සේ තමයි මේකට පිටි මික්ස් කරන්නේ. හොඳට මික්ස් කරන්න ඕනේ. හැබැයි මෙහෙමයි, ගොඩක් වෙලා මික්ස් කරන්නත් හොඳ නැහැ. අපි මේ පිටි එක මික්ස් කරනකොට සාමාන්‍ය බීටරේ යූස් කරන්නේ නැහැ. හැබැයි ඉතින් බීටර් එකෙන් උනත් කමක් නැහැ. ඒක යූස් කරාට ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි කරන්නේ එපා කියලා. සාමාන්‍යයෙන් මේ පිටි එක අපි මික්ස් කරගන්නකොට අපි ඒක එකම පැත්තකට තමයි මික්ස් කරගන්න ඕනේ. සමහරවිට හිතන්නකෝ වම් පැත්තට මේක කලවම් කරගන්න ඕනේ. කලවම් කරන්න ඕනේ වම් පැත්ත. එහෙම දකුණු පැත්තෙන් නම් දකුණු පැත්තටම තමයි අපි ඒක වරද ගන්න නැතුව කරන්න ඕනේ. නැත්නම් ඒක එයා බබල්ස් එහෙම ඇති වෙන්න බලනවා. ඊට පස්සේ අපි මේ කලවම් කරගත්තට පස්සේ අපි මේකට අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. එතකොට අපිට නිකන් මේක ගොඩක් ඝනයි කියලා දැනුනහම අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරගන්නවා. හැබැයි ෆ්‍රෙෂ් මිල්ක් වලටත් වඩා හොඳයි අපි සාමාන්‍ය අපි කිරිපිටි අපි පාවිච්චි කරන කිරිපිටි වලට ඇල් වතුර ටිකක් හරි උණු වතුර හරි කමන්නේ. හැබැයි නිමිලා තියෙන්න ඕනේ. ටිකක් ඇඩ් කරගන්න එක. එකතු කරලා ආපහු හොඳින් මික්ස් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ස්පොන්ජ් ටික හදාගන්න ඕනේ කරන ට්‍රේ එක ගන්නවා. ට්‍රේ එක අරගෙන ඉවරලා අපිට මේකට දාන්න පුළුවන් ඔයාලගේ තියෙන අපිට ඕනම සුපර් මාකට් එකකින් නැත්නම් කඩේකින් උනත් ගොඩක්ම කේක් බඩු කඩේකින් වගේ නම් අපිට ගොඩක් ලේසියෙන් මිලදී ගන්න පුළුවන් මේ කප් කේක් ලයිනර්. ඉතින් මේ ලයිනින් ටික අපි හොඳට දාලා ඉවරලා සාමාන්‍යයෙන් මේකේ මම එක්ස්ට්‍රාවත් මොකුත් එහෙම ගාන්නේ නැහැ. නිකම්ම ලයිනින් ටික දානවා. ලයිනින් ටික දැම්මට පස්සේ අපිට තියෙන්නේ ටිකෙන් ටික එකෙන් දාලා ඉවර වෙන්න. දාලා සම්පූර්ණයෙන්ම වලට ඕනනම් කියන්නේ මේකට ෆෘට් කෑලි එකතු කරගන්න, නැත්නම් උකට කැෂුව එකතු කරගන්න, චොකලට් එකතු කරගන්න, නැත්නම් කිසිම දෙයක් නැතු වුණත් හදන්න පුළුවන්. මේක ඇත්තටම මේක හරිම සමානව එකතු කරගන්න නම් ලේසි. මම නම් අර මගේ ඇහෙමින්මට තමයි එකතු කරගන්නේ. ඒ වුණාට ඇත්තටම මකරි කප් එකකින් මැල්ල වගේ එකතු කරගන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. මම ජෙලි කෑලි වගේ ඒවා දානවා, ෆෘට් කෑලි වගේ දේවල් දාලා හදනවා. ඇත්තටම මේ විදිහට හදපුවම එකම රසක් නෙමෙයි, තනින් තනියම හැපෙනකොට අමුතුම රසක් දැනෙනවා. මේ විදිහට එකතු කරගත්තට පස්සේ අපිට තියෙන්නේ සෙල්සියස් අංශක 170ට මම මුලින්ම ප්‍රීහීට් කරගන්නවා oven එක විනාඩි 10ක්. විනාඩි 10ක් ප්‍රීහීට් කරන oven එකට මම විනාඩි 35ක් වගේ තමයි බේක් වෙන්න දෙන්නේ. බේක් වුණාට පස්සේ පොඩි වෙලාවකින් අපිට පුළුවන් මේක ට්‍රේ එක නිවෙන්න තියන්න. මේ වුණාට පස්සේ ඉතින් තියෙන රස බලන්න තමයි මම නම් ගොඩක්ම කැමති. සාමාන්‍ය බේක් වෙලා රස්නෙම්ම කාලා බලන්න. එතකොට ඒ දැනෙන රස මහානම රසක් දැනෙනවා. මොකද කඩේකින් ගත්ත කියලා අපිට ගොඩක් වෙලාවට එහෙම උණුවෙන් කන්න හම්බ වෙන්නේ නැහනේ. ඉතින් ඔයාලට පුළුවන් ගොඩක් ලේසියෙන් මෙන්න මේ විදිහට ස්පොන්ජ් හදලා බලන්න. එහෙනම් ඔයාලා හදලා බැලුවොත් මටත් කියන්න රසයිද කියලා.